බුණා දිමියන් සහ සැලුට් යාළුවනේ අදත් රුමෙනියාවට ඉතින් අලුත් දවසක්. අද මම මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ යාළුවනේ රුමෙනියාවට ආවෙනික වූ පළතුරු විශේෂයක් ගැන. ඒ තමයි කොකොඩුස් කියන පළතුරු විශේෂය. ඉතින් මේක රුමෙනියාවට ආවෙනික වූ පළතුරු විශේෂයක්. ඒක ඉතින් මම අද මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් හැමදේම මේ පළතුරු විශේෂය. මේක මිදි වගේ පළතුරු විශේෂයක්. මේක හරිම රසවත්. ඉතින් මම රස බැලුවා. හරිම රසවත් පළතුරු විශේෂයක්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු යාළුවනේ මේ පළතුරු විශේෂය කොහොමද කියලා. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් like එකක් දාලා නැත්නම් comment එකක් දාලා නැත්නම් යාළුවනේ දාන්න comment එකක් මගේ YouTube channel එකට subscribe එකක් දාන්න. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකට යමු. තවත් බලන්න නැතුව ඉතින් මගේ YouTube channel එකට subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා support එකක් දෙන්න. අපි බලමු මේ පළතුරු විශේෂය මොකක්ද කියලා. මිදි වගේ හරිම රසවත් කොහොමද කියලා යාළුවනේ සපෝට් එකක් දෙන්න. එහෙනම් බලමු වීඩියෝ එකට යමු අපි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කොකොඩුස් කියන ඒ ගහ. යාළුවනේ බලන්න මිදි වගේමයි ඒ කොකොඩුස් කියන ගහ. යාළුවනේ බලන්න මිදි වගේම තියෙනවා. ඉතින් මම ඔයාලට කාලා පෙන්නන්න හරිම රසයි මේ මිදි වගේ තියෙන්නේ. මේ පේනවනේ ඔයාලට හැමදාම මේ තියෙන්නේ ඒක මිදි වගේමයි නේ. මේ තමයි හරිම රස පළතුරක් මේක. මාර ටේස්ට් එකක් තියෙන්නේ මේකේ. ඇත්තටම හරිම රසයි. මම කාලා පෙන්නන්න. හරිම රසයි. මේ මිදි වගේම තමයි. මේ මිදි වගේම එන රස ඒ විදිහටම එනවා. මාර රසක් තියෙන්නේ ඒ පළතුරු වගේම මාර රසක් තියෙන්නේ ඒ කළු පාටින් තියෙන්නේ ගොඩක් ඉදිලා තියෙන ඒවා. ඒ තමයි හරිම රසයි. මාරම ටේස්ට් එකක් තියෙන්නේ. පට්ට රසක් තියෙන්නේ. මම කාගෙන මට ආයෙත් කන්න හිතෙනවා. ඉතින් ඒ තරම් රසක් තියෙනවා. ඒකයි ඔන්න තියෙන්නේ. මම කාලා පෙන්නන්න. ඒ තරම් රසයි. මාර ටේස්ට් එකක් තියෙනවා. ඒ තරම් මිදි වගේ රසක් තියෙනවා. ඒ තරම් මේක රුමේනියාවට ආවෙනික පළතුරු විශේෂයක්. කොකොඩුස් කියලා කියන්නේ මේකට රුමේනියාව. ඉතින් මේක රුමේනියාවේ කන දෙන පළතුරු විශේෂයක්. ඉතින් යාළුවනේ බලන්න නේ. මේක මාර රසයි. එහෙනම් කොකොඩුස් කියන පාට අපෝදයක් වෙන්නේ නැති. මම බලන්න යාළුවනේ. මේක තමයි කොකොඩුස් කියලා කියන්නේ. මාර රසයි. ආත් හරි ආසාවෙන් කෑවා. මම බලන්න අතට අරන් පෙන්නන්නේ. අතට අරන් පෙන්නනවා මම මේ ගහෙන් කඩාගත්තේ. ඇත්තටම මේ කොකොඩුස් ඇත්තටම හරිම මිදි වගේමයි. ඇත්තටම මාර රසයක් තියෙන්නේ. මාරම ටේස්ට් එකක්. ආස හිතෙනවා. මාරම රසයි. ඉතින් යාළුවනේ මේ කොකොඩුස් කියන පළතුර බීජ මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඉතින් මේ බුකරස්ටවට වනාන්තරවට කඳුකර ප්‍රදේශයේ මේක බහුලව දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි උෂ්ණත්වය ඉතාමත් අධික ලෙස මේකට ඕන. සාමාන්‍ය සෙල්සියස් අංශක 30-35 අතර උෂ්ණත්වයක් ඕනිනවා. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයත් සැප්තැම්බර් මාසයත් අතර සමර් එකට තමයි මේ පළතුර සාමාන්‍ය බහුලව දකින්න පුළුවන් ඉන්නේ අපිට. ඒ කියන්නේ සමර් එකේට තමයි මේ පළතුර කොකොඩුස් කියන පළතුර අපිට දකින්න පුළුවන් ඉන්නේ. සාමාන්‍යයෙන් කඩේක අපිට සාමාන්‍ය සුපර් මාකට් වල සාමාන්‍ය මිනි මාකට් වල ඉතාමත් ග්‍රෑම් 100ක් ලේ 10ක් ලේ 20ක් අතර අඩුම මිලකට මිලදී ගන්න පුළුවන් ඉතාමත් රසවත් පළතුරක් තමයි මේ කොකොඩුස් පළතුර කියන්නේ. ඉතින් යාළුවනේ තමයි රසවත් පළතුරක්. ඔයගොල්ලෝ රස විඳලා බලන්න තමයි රසවත් පළතුරක්. ඉතින් මේ කොකොඩුස් පළතුර මෙදි වගේ රසවත් පළතුරක්. ඉතින් යාළුවනේ ඔයාලට කොකොඩුස් ගැන ඒ පළතුර ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති. එහෙනම් යාළුවනේ අදට ගිහිල්ලා ඔයගලන්ට සුබ සතියක් ජයෙන් ජයෙන් වේවා. ගිහිල්ලා ජය වේවා.